අනේ මචං උඹ මොනවාද බං කරපු වැඩේ? ඉඩමක් ගන්න ඕනේ කියලා මිනිහෙක් මරලා හරියනවා අය. මම මෑන්ගෙන් කරුණාවෙන් ඉල්ලුවා ඉඩම දෙන්න මම සල්ලි දෙන්නම් කියලා. මිනිහා කියනවා ඒක පරම්පරාවෙන් එන ඉඩමක් ඒක දෙන්න බෑ කියලා මෑන් එන ලොකු ටෝක් දානවා මට. මිනිහෙක් මරලා උඹට ඉඩමක් ගන්න බෑ. උඹ මැරිච්ච ගම ඉඩමක් ගෙනියන්නෙත් නෑ. මොනාතරම් කොච්චර වැරදි කරත් ඒක සම්පූර්ණම උඹ කරපු එක වැරදි බං. ඉඩමක් නිසා උඹ මිනිහෙක් මරලා මරණ දේ ගෙනෙන්නේ නෑනේ බං උඹ. උඹ මරනකොට මොනවද ගෙනියන්නේ? ඒ ඉඩම මචං මගේ සිහිනයක් වෙලා තිබ්බ ඉඩමක්. ඒ ඉඩම ගත්තට පස්සේ මගේ ආදායම දෙගුණ තෙගුණ වුණා. ඒක ගත්තු එක වරදක් නෙමෙයි මචං. මිනි මරණ එක නම් සාධාරණ දෙයක් නෙවෙයි. ඔබ දන්නවනේ අපි දෙන්න පොඩි කාලේ ඉගෙන ගත්තේ ඔව්වද? ඒ ඉඩමක් නිසා මේ වගේ තත්ත්වෙට වුණානේ. මොච්චර අම්බු කරත් වැඩක් නෑනේ බා. යනකොට ඔබ සල්ලි අරන් යනවද? නෑනේ. ඔබ තනියෙන් තමයි පෙට්ටියේ යනකොටත් උඹට මුකුත් නෑ. දැන් මට උඹ මොනවද කරන්න කියන්නේ? උඹ දැන් ගිහිල්ලා පොඩ්ඩක් බාර වෙන්න. උඹ කරපු වැඩෙන් ඒ පවුල් කට්ටියත් අසරණ වෙලා ඇත්තේ. ඒ ඉඩම ඒගොල්ලන්ට හරි දීපන්. දීලා උඹ බාර වෙලා මට කියන්න තේරෙන්නේ නෑ බං. මිනිහක් මරලා බාර වුණාම මචං අනිවාර්යෙන්ම මටත් යන්නනේ වෙන්නේ. ඒ ගෑනිත් පව් තමා. මම ඉඩම ගන්න හින්දා ගෑනිට මිනිස්සුත් නැතුව ගියානේ. හරි මචං. මම බාර වෙනවා ගිහිල්ලා. මේ වැඩක් නෑනේ බා. නේද? මං ඒ වෙලාවේ කලබල වෙලා හදිසියට මරලා හරි ඉඩම ගත්තා. මං යනවා බං.